අම්මා මෙන්න මේ තේක බොන්න. මොකද අද ඔයා නැගිටින්න පරක්කු වෙලා. චූටි නංගී කොහොමද? චූටි නංගි? මං hina වෙලා අම්මට තේක දීලා කුස්සියට ගියා. තාත්තා සම්බෝලයක් හදන්න මට පොල් ගෙඩියක් ලෙලි ගහලා දෙනවද? ඉඳින් ලොකු පුතේ. මං ලෙලි ගහලා දෙන්නම්. චූටි නංගි මොනවද කරන්න හදන්නේ? මොකද තාත්තා මේ අම්මට වෙලා තියෙන්නේ? ඇයි මොකද කියන්නේ? මට විහිළු කරනවා නැගිටපු වෙලාවෙ ඉඳන්. ඔය ගෑනිට පිස්සු බං. වෙලාවකට යක්ෂණී පරාදයි. නංගි තවම නිදිද? මොන නංගිද බොල? මේ ඉන්නේ චූටි නංගි. ඔව් තාත්තා නංගි තාම නිදි. අද නිවාඩුනේ. මොකද බං විමලෝ වෙලා තියෙන්නේ? බං චූටි නංගි මේ අර ලොකු මාමා නේද? මොකද අම්මා වෙලා තියෙන්නේ? ඔයා දැන් අපිව බය කරන්න හදන ඔය. ඔය පොල් ගෙඩිය ගනින්. මං පොල් ගෙඩිය අරන් බිඳලා වතුර ටික අරන් කෝප් එකට දැම්මා. චූටික්කි ආසයි පොල් වතුර බොන්න. ඒක නිසා හැමදාම බින්දින පොල් ගෙඩියේ වතුර නංගිට. මං පොල් ටික හීනියට ගාලා රතු ලුණු ගෙඩි දෙකක් එක්ක පුච්චපු මිරිස් කරල් 3-4ක් දාලා අඹරලා රස සම්බෝලයක් හදලා උඹලකඩ කෑල්ලක් තලලා දෙහි දාලා අනලා ගත්තා. අම්මා මඤ්ඤොක්ක තැම්බිලා කනවද රස්නෙට? රසද දන්නේ නේද? මං කාලම නෑ වුණා. නිකම් විහිළු නොකර ඉන්න අම්මා. හැමදාම වගේ තම්බල කන මඤ්ඤොක්ක කාලා නෑ කියනවනේ. ගණින්කො බෙදලා අර තාත්තට එන්න කියන්නකො කන්න. ලොකු මාමා චූටි නංගි කතා කරනවා. අම්මා මොකද ඔයාට වෙලා තියෙන්නේ? ඔය විහිළු කරනව නේද? තාත්තනේ බලන්නකෝ. නතර කරපන් ඔය විහිළුව. කෙල්ලව බය නොකර. මං බය කරේ නෑ ඉතින්. මේ චූටි නංගි නේද? අම්මා අනේ ඇයි මේ? කෝ බත් නෙමෙයි. මඤ්ඤොක්ක තියෙනවා කිව්වේ. මට අම්මගේ මේ හැසිරීම නිසා ලොකු බයක් දැනුණා. අම්මා කරන්නේ විහිළුවක් නෙමෙයි කියලා දැනුණ මොහොතේම නංගිවත් නිදි පැදුරෙන් ඇහැරවලා ලෑස්ති කරගෙන තාත්තා එක්ක අපි හොස්පිටල් එකට ආවා. කවදා ඉඳලාද ඔහොම උනේ? අද උදේ නැගිටලා බලද්දි මෙහෙම තමයි ડોක්ටර්. අපි මේ අම්මා වෝඩ් එකට ඇඩ්මිට් කරන්න යවමු. ස්කෑන් එකක් කරලා බලලා තමයි කියන්න වෙන්නේ. මේ අර සුදු පුතා නේද? අම්මා මේ ડોක්ටර් කෙනෙක් බෙහෙත් දෙන කෙනෙක්. පිස්සුද බං? මේ සුදු පුතා තමයි. කෝ පුතා අම්මා තාත්තා හැම? එයාලා ගෙදර අම්මා. දැන් අම්මට මොනවද? ඔළුව රිදෙනවා වගේ එහෙම දැනෙනවද? නෑ බං මෙන්න මූන්ට පිස්සු. තාත්තා අතකින් ඔළුව කසන ගමන් අම්මගේ මේ විකාර හැසිරීම දිහා බලාගෙන ඉන්නවා. මට ලැජ්ජාවක් දැනුණා ડોක්ටර්ට අම්මා සුදු පුතා කියලා කතා කරද්දි. මං හිතුවේ දැන් බණී කියලා. ඒ තියෙන කරුණාවට වචනයක්වත් කිව්වේ නෑ. හරි දැන් අම්මා යන්නකෝ. එහෙනම් අපි ගිහින් එන්නම්. අම්මා මතක් කළා කියන්න. හරි මං කියන්නම්. දරුවෝ පොඩ්ඩක් ඉන්න. ඇයි සුදු පුතා? නෑ අම්මා යන්නකෝ තාත්තා එක්ක එළියට. ඇයි ડોක්ටර්? පේන හැටියට ඔළුවේ මොකක් හරි ලොකු අවුලක්. අපි ඉක්මනට අම්මව හොස්පිටල් අරන් යන්න ඕනේ. නැතිනම් වැඩේ බරපතලයි. අනේ ડોක්ටර් පින් සිද්ධ වෙනවා මගේ අම්මා සනීප කරන්න. අඬන්න එපා. අපි බලමුකෝ අම්මව දැන් වෝඩ් එකට දාන්න. මං එන්නම් බලන්න. අනේ පින් ડોක්ටර්. මං අත් දෙක එකතු කරලා ડોක්ටර්ට වැඳලා අම්මව එක්කගෙන වාට්ටුවට එක ගියා. තාත්තා ඉන්න නංගි වරයි යන්න බෑනේ වාට්ටුවට. මං ගෙදර ගිහින් ඕන ඇඳුම් ටික දාගෙන එන්නද බං? අම්මව නතර කරලා මං එන්නම් තාත්තා. ඔයාට බෑ ඕවා ලෑස්ති කරන්න. අන්න අම්මාර කොහේයිද දන්නේ ඵලයන්. පිරිමි වාට්ටුව පැත්තට යන අම්මව දැකලා තාත්තා කියනකම් මට ඒ ගැන ගාණක්වත් උනේ නෑ. අම්මා එන්න මෙහෙ. අර ලොකු මාමා එන්නේ නැද්ද?
චූටි අක්කවත් අරන් එන්න මාමා. හා මම එන්නම් ඔබ ඵලයන්කෝ. එයාලා එනවා ඔයා එන්නකෝ අම්මා. මං අම්මව එක්ක ගිහින් වාට්ටුවේ මිසී කෙනෙකුට ලියුම දුන්නා. නිර්වාන් සර්ද ඇඩ්මිට් කරන්න ලිව්වේ. ඔව් මිසී. අම්මා මොනවාද තියෙන අමාරුවාට? මිසී මෙයාව ස්කෑන් එකට යවන්න ලෑස්ති කරන්න. මිසී අම්මා ළඟ නතර වෙන්න වෙයි නේද? ඔව් මෙයා ඉන්න තත්ත්වයක කාට හරි ළඟ ඉන්න වෙනවා. ඇයි මොකක් හරි අපහසුතාවයක් තියෙනවද? නෑ මිසී එහෙම වුණොත් මට මෙහෙමම ගිහින් ඇඳුම් ටිකක් එහෙම දාගෙන එන්න පුළුවන්. දැන් අම්මව ස්කෑන් එකට අරයි යනවා. ඉක්මනින් එන්න පුළුවන් නම් ගිහින් එන්න. මිස් පාස් එක මේක ගන්න. උඹ කොහෙද බයි යන්නේ චූටි නංගි? ඉක්මනින් එන්න රත්තරන්. මං අම්මගේ ඔළුව අත ගාලා ඉඹලා එළියට ආවේ අඬ ඉරට කලින් නැගිටලා ගෙදර හැමදේම තනියම කරපු ඇත් රැජින. හරි වේදනාවෙන් මං වාට්ටුවෙන් එළියට ආවා. නතර කරාද බං? ඔව් තාත්තා අපි ඉක්මනට ගිහින් එමු. දැන් ස්කෑන් එකට ගන්නවා. අනේ මන්ද බං මොකක් වුණාද මන්ද එකපාරම. අක්කී අම්මා එන්නේ නැද්ද? අම්මට සනීප නෑනේ පැටියෝ. අම්මා එනකන් ඔයා තාත්තා එක්ක ඉන්න ඕනේ හරිද? දඟලන්න එපා හරිද? ඇයි අක්කිත් මෙහෙ ඉන්නවද? අම්මා තනියමනේ. අම්මත් එක්ක එන්නම් අක්කි හාද? හා ගෙදරට එනකන් නංගි මගේ පපුවට තුරුල් වෙලා නිදාගෙන. වීල් එක හරි තියෙන එක ලොකු දෙයක් මේ වගේ වෙලාවට. මං ඉක්මනට අම්මගේ මගේ රෙදි ටිකක් දාගෙන උණු වතුර බෝතලයක් පිඟන් කෝප්ප කොට්ට ෂීට් ලෑස්ති කරගෙන ආයෙම ඉක්මනින් හොස්පිටල් එකට ගියා. මිසී අම්මට මොකද වෙලා තියෙන්නේ? ඩොක්ටර් තාම ඉන්නවා ගිහින් කතා කරන්න ළමයෝ බලන්න. අනේ ස්තුතියි මිසී. ඩොක්ටර් අම්මට මොනවද වෙලා තියෙන්නේ? බය වෙන්න එපා. අම්මගේ නහරයක් මැරිලා. අපි දැනට බෙහෙත් දෙමු. ඒක නිසා තමයි යාට සමහර දේවල් වයර් මාරු වෙලා තියෙන්නේ. අනේ ඩොක්ටර් ඔයාලා වෙලාවට අම්මව හොස්පිටල් අරන් ආවනේ. ඒක නිසා බය වෙන්න එපා. බුදු බව ලැබෙයි ඩොක්ටර්. මගේ අම්මව සනීප කරලා දෙන්න. ඔය දරුවා ඔහම වැටෙන්න එපා. අම්මට ඒක තවත් බලපානවා. ඒක නිසා ඔයා හොඳින් ඉන්න. ගොඩාක් ස්තුතියි ඩොක්ටර්. අම්මා ළඟට වෙලා මදුරුව තලතල ඉන්නවා මිසක් මට නිින්දක් අහලකටවත් ආවේ නෑ. නංගි අඬනවද දන්නෙත් නෑ. වාට්ටුවේ කෝල් ගන්න බෑ. ලෙඩ්ඩුව හැරුණොත් කියන බයට. එළියට යන්නත් බයයි. එහා පැත්තේ මෝචරේ නිසා. ඩොක්ටර් රෑ වෙලා වෝඩ් එකට එනකොටත් මං අම්මා ළඟට වෙලා ඔහේ කල්පනා කරනවා. ඔය හිස් ඇඳක් බලලා නිදා ගන්න. දෙයියෝ බැලුවා වගේ ඩොක්ටර් කියන පමාවට මං එහා ඇඳක නෙට් එක දාගෙන ඒ ඇඳට ගියා. ඔයාගේ නම මොකද්ද? මගේ නම ඩොක්ටර් යෂ්මි. තාම ඉස්කෝලේ යනවද? නෑ කැම්පස් එනකන් ඉන්නේ ඩොක්ටර්. ෂා මරුනේ. කොහෙද කැම්පස්? පේරා. හොඳ දක්ෂ දරුවෙක් නේද? ඒ වගේම තමයි අම්මටත් ආදරේ. අනේ ඔව් ඩොක්ටර්. මගේ අම්මා තාත්තා මට මේ තැනට එන්න ගොඩාක් මහන්සි වුණා. ඉතින් එයාලගේ හීනේ හැබෑ කරලා එයාලට ඒ සතුට දෙන්න ඕනේ. මට මුලදී ඩොක්ටර් එක කතා කරන්න තිබ්බ බය දැන් පොඩ්ඩක්වත් නෑ. ඒ මනුස්සකම නිසා යාළුවෙක් කියන තරමටම ඩොක්ටර් මට දැනුණා. සුදු පුතා ඇවිත්. අම්මා කොහොමද දැන්? මට ඉතින් අමාරුවක් නෑනේ. ඒකනේ මේ දෝනි බොරුවට බය වෙලා අඬනවා. ඇයි චූටි නංගි අඬන්නේ? මට ඒකට hina ගියා. අම්මා හරියට පොඩි එකෙක් වගේ. මේ කෙල්ලෝ නම් තේරුම් ගන්න බෑ. කලින් ඇඬුවා දැන් hina වෙනවා. අනේ නෑ ඩොක්ටර්. මට වෝඩ් යන්න ඕනේ. හෙට අම්මගේ ටිකට් කපන්න පුළුවන් දවල්ට. අනේ ගොඩාක් ස්තුතියි ඩොක්ටර්. හරි. ඩොක්ටර් මගේ ඔළුව අත ගාලා වෝඩ් එකෙන් එළියට ගියා. මං කෙටි බිත්තියෙන් ඉස්සිලා ඩොක්ටර් යන දිහා බලාගෙන හිටියා. නිින්ද නොනින්ද අතර පාන්දර නැගිටලා අම්මව ලෑස්ති කළා. දෙයියන්ගේ පිහිටෙන්
අම්මට ඉක්මනින් සනීප වෙන්න කියලා මං ගෙවන තත්පරෙන් තප්පරේ ඉල්ලුවා. උදේ ડોක්ටර් එයි කියන බලාපොරොත්තුවෙන් මං බලාගෙන හිටියත් ડોක්ටර් උදේ ආවේ නෑ. මොකද්ද නොතේරෙන අමුතු මිහිරක් හිතට දැනෙනවා ડોක්ටර්ව මතක් වෙනකොට. යේෂ්මි මොකද කල්පනාව? අනේ ડોක්ටර් ආවද? මං එනකම් බලාගෙන හිටියේ. ඒ මොකටද? මට දෙන්න උත්තර නැති වුණා. කටට ආපු බොරුවක් කොහේ කියලා දැම්මා. අම්මගේ ටිකට් කපනවද කියලා දැනගන්න. ඔව්, ඇයි මම කිව්වාට? මට ඒක ගාණක් නැතුව ගියා ડોක්ටර්. මම යන්න කලින් ડોක්ටර්ගේ නම්බර් එක ඉල්ලගත්තා. හදිසියක් වුණොත් කියලා. අම්මට යන්තම් සනීප වීගෙන එනවා කියලා මට දැනුණා. උදේ පාන්දර නැගිටිනවත් එක්කම මගේ ඔළුවේ කැක්කුමක් ආවා. මං ඔළුව බදාගෙන අම්මට කතා කළා යන්තම් මතකයි. මාව හොස්පිටල් එකට අරන් යනකොට මම හිටියේ සිහියත් අසිහියත් අතරේ. මං ආස කරපු මගේ හිත හොරකම් කරපු ડોක්ටර් නිර්වාන් මා මෙහෙම දැකලා පුදුම වෙන්න ඇති. උදෙත් මැසේජ් කරපු මම එකපාරම ට්‍රොලි එක ડોක්ටර් ළඟට ආවහම එයාට හිතා ගන්නත් බැරි වෙන්න ඇති. මොකද මේ එකපාරම උනේ? ඔළුව රිදෙනවා කියලා කෑ ගහන්න ගත්තා ડોක්ටර්. අනේ මන්දා එකපාරම තමයි ඔහම උනේ. මීට කලින් මෙහෙම වෙලා තියෙනවද? නෑ ડોක්ටර්. කොහේ හරි වැදුනද? නෑ ડોක්ටර්. මිසි මේ ලෙඩාව ගන්න ඉක්මනින්. ડોක්ටර් මම වෙනුවෙන් වැඩ පැත්තක දාලා කලබල වෙනවා. මට යන්තම් ඒ මූණ පේනවා. බය වෙන්න එපා යේෂ්මි. මං ඔයාට මුකුත් කරදරයක් වෙන්න දෙන්නේ නෑ. මට දැනෙනවා මට මොකක් හරි වෙනවා වගේ. මං හයියෙන් හුස්ම ගන්න උත්සාහ කරනවා. මට ඒත් හුස්ම ගන්න අමාරුයි. නිර්වාන්ගේ උණු කඳුලක් මගේ මූණට වැටුණා. මං ඒක හොඳටම දැක්කා. මට ඒක දැනුණා. මං ජීවිතේ පළවෙනි වතාවට ආදරය කරපු මගේ හිත හොරකම් කරපු එකම පිරිමි පරාණය මගේ අම්මගේ ජීවිතේ බේරපු දෙවියා. ඒ අත්වලින් මාව ගොඩ ගන්න මහන්සි වෙන හැටි මට දැනුණත් මං අරන් ආපු ආයුෂ මෙච්චරයි කියලා මට තේරෙනවා. හුස්ම ගන්න යේෂ්මි, හොඳට හුස්ම ගන්න. මට ඇහුනේ එච්චරයි. මට තවත් මහන්සි. මං කඳුළු ගලන ඇස් දෙක තදට පියාගත්තා. අම්මා තාත්තා නංගි හඬනවා ඇහෙනවා. ටිකෙන් ටික මම කොහෙදෝ පාවෙලා යනවා වගේ දැනුණා. ස්ටෙතස්කෝප් එක ගලවලා වීසි කරලා නිර්වාන් එතනම බිත්ති ඔළුව ගහගත්තා. උස් පහත් වෙන උර හිසෙන් මං තේරුම් ගත්තා නිර්වාන් අඬනවා කියලා. මට ආදරේ අය දාලා මං යන්නේ කොහොමද? යේෂ්මි ආයෙ එන්න. මට බැරි වුණොත් වැඩකුත් නෑ යේෂ්මි. ડોක්ටර් පිස්සුවෙන් වගේ කියව අත් දෙක මගේ පපුවට තියලා තද කරනවා. ටිකෙන් ටික ආයෙත් මම ඇහැරෙනවා කියලා මට දැනෙනවා. තව ටිකයි. මගේ ඇස් දෙක ඇරුණා එකපාරම. තෑන්ක්ස් ගෝඩ්. ඒ වෙලාවේ එතන හිටපු මිසීලාගේ පවා ඇස්වල කඳුළු මම දැක්කා. ටිකෙන් ටික මගේ හුස්ම වැටෙන්න පටන් ගත්තා. නිර්වාන් මාව පපුවට කිටි කිටියේ තුරුල් කරගත්තා. අනේ බුදු බවත් වෙන්න ඕනේ දොස්තර මහත්තයෝ. මගේ කෙල්ල බේරුවට. දෙවියන්ගේ හාස්කමක් වෙන්න ඇති කියලා මිසීලත් කතා වුණේ. නිර්වාන් කොහොම හරි අත් නොහැර මගේ ජීවිතේ බේරලා දරා ගන්න බැරි සතුටක් වින්දා. මං තාමත් ජීවිතයත් මරණයත් අතර සටනක් කරනවා. මං දන්නවා නිර්වාණයේ සටනෙන් මගේ ජීවිතේ ගොඩ දානවා කියලා. ඒ විශ්වාසය වගේම ඒක කළා. අම්මේ, ඔන්න අම්මගේ සුදු පුතා අම්මගේ දුවගේ ජීවිතෙත් බේරුවා. මහත්තයාට ජාති පින් මහත්තයෝ. පින ඕනේ නෑ අම්මේ. යේෂ්මි කියන්නේ මගේ ජීවිතේ කොටසක් වගේ දැන්. අම්මා සතුටට වෙන්න ඇති. දොස්තර මහත්තයාගේ අත් දෙක මූණට තියාගෙන අඬනවා. ඔන්න ඉතින් ඔයාගේ පුංචි ව්‍යාපාරයට අත්ලක් වෙන්න අපි සූදානම්. දැම්ම WhatsApp මැසේජ් එකක් දාන්න.